කොහොමද ඔයාලට මගේ channel එකට ආදරෙන් පිළිගන්නවා. එහෙනම් මුලින්ම කියන්න ඕනේ මගේ සිංහරාජ vlog එක බැලුවට ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ඇත්තම කිව්වොත් මම හීනකින්වත් හිතුවේ නෑ මේ වීඩියෝ එකට මේ තරම් views ලැබෙයි කියලා. ඒ වගේම ඔයාලා දාලා තිබුණු ලස්සන comments දැක්කම මට ගොඩාක් සතුටු හිතුණා. ඒ හැමෝටම ආයෙ පාරක් ගොඩාක් ස්තුතියි. ඉතින් මේ පාර වාරෙවෙන් වුණේ අපේ පොඩි සෙට් එකට. එහෙම නැත්තම් ඉතින් මෙයාලා අපේ අයියා එක්ක තරහ වෙයිනේ. ලොකු අක්කලා අයියලා විතරක් එක්කන් ගියා කියලා. ඉතින් මේ පාර මෙයාලා ගියේ ඉංගිරිය එකෝ ලොජ් එකකට. ඒ අපි යන ගමන් මගින් තමයි බස් එකට නැග්ගේ. මේ ඉන්නේ අපි year 6, 7, 8 පන්තිවල පුතාලා දුවලා ටික. අද දවස නම් මෙයාලා එක්ක යන එක හරිම ෆන් වෙයි. මොකද මෙයාලා අර කට්ටියට වැඩිය ගොඩක් දඟායනේ. අනේ දඟ වුණාට මෙයාලා නම් හරිම ස්වීට්. හරිම හුරතල් පැටවු ටිකක්. ඉතින් එයාලා මුලින්ම කරේ උදේට කෑම කන එක. තාම පුංචිනේ බඩගිනිත් ඇතිනේ. ඉතින් කට්ටිය නිදහසේ කෑම ටික එහෙම කෑවා. දැන් තමයි අපේ කට්ටිය සයන්ස් ඇක්ටිවිටීස් ටික පටන් ගන්න යන්නේ. ඇත්තටම මේ වගේ ඇක්ටිවිටීස් කරන්න නම් මේක මාරම ලස්සන ඇඩ්වෙන්චර් ප්ලේස් එකක්. මේකේ නම තමයි Golden Leaf Rainforest Eco Lodge. මේ තැන ගැන වැඩි විස්තර මම පස්සේ ඔයාලට කියන්නම්කෝ. දැන් අපි ගිහින් බලමු අපේ පොඩි සෙට් එක මොකද කරන්න යන්නේ කියලා. ඉතින් අයියා හදාගෙන ආපු වර්ක් ටියුබ්ස් ටික මේ පොඩි අයට බෙදන ගමන් තමයි මේ ඉන්නේ. මේ සයන්ස් ඇක්ටිවිටීස් කරන ගමන් දකින්න දේවල් මේ පොත්වල මේ ටියුබ්ස් වල නෝට් ඩවුන් කරන්න තමයි මෙයාලට තියෙන්නේ. ඉතින් බලන්නකෝ මේගොල්ලන් හරිම ආසාවෙන් හරිම එක්සයිට්මන්ට් එකකින් තමයි මේ වැඩේට ඉන්නේ. ඉතින් මේ ළමයි දිහා කට අරගෙන බලාගෙන ඉන්න තව එක්කෙනෙක් ඉන්නවා. පේන විදිහට නම් එයාටත් ඕනේ මේ පොඩි අයත් එක්ක එකතු වෙලා සෙල්ලම් කරන්න. මේ ඉන්නේ තාරෝ. මං හිතන්නේ යාගේ නම හරි. මෙයා නම් පුදුම ප්ලේෆුල් බව්වෙක්. මෙතන හිටපු සමහර පුංචි පැටව් කවදාක්වත් කූඩැල්ලෙක් ඇහැට දැකලා තිබුණේ නැහැ. ගොඩක් අය හිතාගෙන හිටියේ කූඩැල්ලා කියන්නේ දිග සර්පෙක් වගේ සතෙක් කියලා. ඉතින් පුංචි දුවලා ගොඩක් අය නම් හරි බයෙන් හිටියේ. ඉතින් කැලේ ඇතුළට යන්න කලින් අයියා කට්ටියටම පොඩි උපදෙසක් දුන්නා. කූඩැල්ලන්ගෙන් බේරෙන්න නම් දිග කලිසම් ඇඳලා දිග සොක්ස් දාන්න ඕන කිව්වා. දැන් මේ බලන්න අයියා කියලා දෙනවා කොහොමද හරියටම මේක කරන්න කියලා. කලිසම යට කරලා සොක්ස් එක උඩින් අදින්න ඕනේ. නැත්තම් ඉතින් බෑනේ. මෙයාලගේ මේ චූටි කකුල් ටික කූඩැල්ලන්ගෙන් පරිස්සම් කරගන්න ඕනනේ. ඔන්න ඉතින් අපේ පළවෙනි ඇක්ටිවිටි එක පටන් ගන්නයි යන්නේ. ඒ තමයි හයික් එක. ඇත්තම කිව්වොත් මට නම් මේක ලේසි වුණේ නැහැ. මම හති දාගෙන හරි අමාරුවෙන් තමයි කන්ද නැග්ගේ. ඒ වුණාට බලන්න ඕනනේ අපේ පොඩි සෙට් එකේ හයිය. නිකන් රොකට් වගේ කන්ද නැග්ගේ. හැබැයි ඉතින් යන ගමන් හරිම hina යන වැඩක් නැතුවම නෙමෙයි. පොඩි කූඩැල්ලෙක් දැක්කත් ඇති අපේ සමහර ගෑනු ළමයි මුළු කැලේම දෙවනත් වෙන්න කෑ ගැහුවා. Hey. Hey, teach me how to do it. Hey, they be like smoke. What? Can you teach me how to do it? You know why? 'Cause all the bitches love it. All I need is a beat that's super bumpin'. And for you to back it up and dump it. Put your arms out front, lean side to side. හරි. එතන ඉවර වෙලා. ඒක ඔව් ඒක නේද? විනාඩි 10ක් වැඩි 15ක් ගන්න. 15ක්. මට 15ක් ඉස්සර ගත්තා. හරි. දැන් දෙක තුනක් කොහෙද? කොතනද ටිකට් දෙන්නේ කියලා. තමයි දෙක ලේසි. කොතනද? ඔන්න ඉතින් හයික් එක ඉවර වෙලා අපි ආවේ ටිකක් කූල් වැඩකට.
දැන් තියෙන්නේ දොළපාර දිගේ මේ බාජ් එකේ ඒ කියන්නේ මේ පාරුව වගේ බෝට්ටුවේ රවුමක් යන්න. මේක නම් අපේ කට්ටියට මාරම වෙනස් අත්දැකීමක් වුණා. නිකන් කැලේ මැද්දේ වතුර පාවෙලා වගේ යනවනේ දැනෙන්නේ. බලන්නකො කට්ටියගේ මූණු hina කටවල් කන් දෙකේ නේද? ඇත්තටම එයාලා මේ බෝට් රයිඩ් එකට නම් හරියටම සතුටු වුණා. ඉතින් මේ කට්ටිය බෝට්ටුව යන අතරේ අනිත් ටීම් එක නිකන් හිටියේ නැහැ. එයාලා අපේ සුබෝධ ටීචර් එක්ක එකතු වෙලා බාඳුරාමල ගැන ලස්සන පාඩමක් ඉගෙන ගන්නවා. බලන්නකෝ ටීචර් ඒ මල ගැන කියලා දෙන දේවල්. මේ කට්ටිය හරිම උනන්දුවෙන් ඒ ගැන අහගෙන ඉන්නවා වගේ නේද? ශාකයක් මේක මේ ගහද්ද වැලක්ද? වැලක් නේ. දැන් මේ බලන්න හැම පොලයක් අගම නේද මේ කෙන්ඩි හැදිලා තියෙන්නේ. මේ මලද මේක? මේ කෙන්ඩි. මලක් නේද? මේ මල කියන අය තුසන්. මේ තියෙන්නේ මල කියන අය තුසන්. මේ මලද? මේ මල නෙමෙයි කියන අය. මෙතන තිබුණේ හරිම විශේෂ වැඩක්. මේක නිකම්ම සෙල්ලමක් නෙමෙයි. මෙතනදී මේ සර් මෙයාලට කියලා දුන්නේ ටීම් වර්ක් නැත්නම් කණ්ඩායමක් විදියට වැඩ කරන්නේ කොහොමද කියලා. බලන්නකෝ මේ ගේම් එක දිනන්න කට්ටිය එකතු වෙලා දරන මහන්සිය. එකිනෙකාට උදව් කරගෙන සැලසුම් කරලා වැඩ කරන හැටි දැක්කම හරි සතුටුයි. තනියම දිනනවට වඩා කණ්ඩායමක් විදියට දිනන එක කොච්චර වටිනවද කියලා මෙයාලා දැන් ඇත්තටම ඉගෙන ගන්නවා. අකවුස් ෆිලික්ස් කියන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන ගොළුබෙලි වර්ගය මෙයා ඇවිල්ලා ලංකාවට ආවේනික ගොළුබෙල්ල වර්ගයක්. මෙයා අපි සාමාන්‍යයෙන් හඳුන්වනවා සිංහලෙන් වෙද ගොළුබෙල්ලා, එහෙම නැත්නම් වෙද බෙල්ලා, එහෙම නැත්නම් පුවක් බෙල්ලා කියන නමිනුත් හඳුන්වනවා. මෙයා ලංකාවට ආවේනිකයි. මෙයා වගේම ලංකාවට ආවේනික මේ වගේ ගස්වල ඉන්න ගස් ගොළුබෙල්ලෝ එන්නකෝ අපි දැන් ලොජ් එක වටේ රවුමක් යමු. මේ ප්ලේස් එක නිවාඩු පාඩු ඉන්න වගේම ඇඩ්වෙන්චර් ඇක්ටිවිටීස් කරන්න හරිම ලස්සන තැනක්. වටේම ගස් තියෙන නිසා හරිම නිස්කලංකයි. ඒ වගේම ටීම් එකක් එක්ක යද්දී කරන්න පුළුවන් zip lining, ladder rope activities, boat rides, kayaking, ඒ වගේම hiking වගේ හැම જાතියෙම ඇඩ්වෙන්චර් ඇක්ටිවිටීස් මෙතන තියෙනවා. ෆැමිලි බෙඩ්රූම් 3කුයි 8 දෙනෙක්ට ඉන්න පුළුවන් ලස්සන කොටේජස් දෙකකුත් තියෙනවා. ඒ නිසා ලොකු පිරිසකට වුණත් කිසි කරදරයක් නැතුව පහසුවෙන් නවතින්න පුළුවන් තැනක් තමයි මේක. තව විශේෂම දේ තමයි මේ මොන දේ කළත් එයාලා සේෆ්ටි එකට තමයි මුල් තැන දෙන්නේ. ඒකනේ අයියා බය නැතුව මේ පුංචි පැටව ටික මෙතනට අරගෙන ආවේ. දැන් නම් ඉතින් අපි හැමෝටම හොඳට බඩගිනි. ඉතින් යමු බලන්න ලන්ච් එකට මොනවද තියෙන්නේ කියලා. බිරියානි මං ආසම කෑමක්. එයාලා මේ කෑම අපිට පිළිගන්නුවේ හරි අමුතු විදිහකට. මේ පුංචි කුල්ලේ දාලා. ඒක හරිම වෙනස් අත්දැකීමක්. ඒ වගේම පොඩි අයත් ඒකට ගොඩාක් ආස වුණා. තව දෙයක් කියන්න ඕනේ. කෑම ටික නම් හරිම රසයි. පොඩි අයත් බෙදාගත්ත බත් ටික ඔක්කොම කාලා තිබුණා. හවස් වෙද්දී අපිට චොක්ලට් කේක් එක්ක ප්ලේන් ටී ලැබුණා. ප්ලේන් ටී එක ඇත්තටම මාර රසයි. කොච්චර රසද කියනවා නම් සමහර පොඩි ළමයි තේ කෝප්ප 2-3කට වඩා බිව්වා. හවස තේ වලින් පස්සේ අපි මාර ෆන් අත්දැකීමක් ගත්තා. පොඩි අයට කොහොමද මේක වෙන්නේ කියලා පෙන්වන්න අපේ DJ නිමේෂ් zip line එකේ යන්න වොලන්ටියර් වුණා. පොඩි ළමයි zip line එකේ යන්න ගොඩක් ආසාවෙන් හිටියට ඒ අයට යන්න දෙන්න බැහැනේ. මොකද එයාලගේ දෙමාපියනුත් උතන හිටපු නැති නිසා. ඒ වගේම zip line එකේ යන්න පොඩි අයගේ බරක් මදි.
මෙහෙමිත්දී අහස කරුවල වෙලා ටික වැස්ස පටන් ගත්තා. අපි එතනින් එන්න හැදුව විතරයි එක පාරටම මහ හයියෙන් වහින්න ගත්තා. ඒ නිසා අපි ළමයි ඔක්කොම ටික ආපහු ඇතුළට එක්කන් ගියා. වැස්ස පායනකම් පොඩි අයව එළියට යවන්නේ නැතුව තියාගන්න ඕන නිසා අපි DJ නිමේෂ් එයාලට ඩාන්ස් කරන්න ලස්සන සින්දු ටිකක් දැම්මා. ඉතින් පොඩි අය වැස්ස ගැන හිතන්නේ නැතුව හොඳට ඩාන්ස් කරා. පස්සේ වැස්ස නැවතුනාම අපි එතනින් පිටත් වෙන්න ඕනේ කියලා අයියා කිව්වා. පොඩි අයව පරිස්සමට එයාලගේ දෙමාපියන්ට බාර දෙන්න ඕනනේ. ඉතින් මේ ගමන අපිට කවදාකවත් අමතක වෙන්නේ නැතුව යයි. අයියා අපිව මේ ගමනට එකතු කරගත්තට අයියට ගොඩාක් ස්තුතියි. ඉතින් අද ගොඩාක් කතා කරා. මං හිතනවා මට යන්න වෙලාව හරි කියලා. එහෙනම් මම ළඟන සතියේ මේ වගේ ලස්සන vlog එකකින් ආයෙ හම්බ වෙන්නම්. මාව අහගෙන හිටපු බලාගෙන හිටපු ඔයාලට හැමදාම වගේ ගොඩාක් ස්තුතියි. එහෙනම් මං ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි. පුංචි හිත්වල ලොකු හීන ඇඳෙනවා පාට පාටින් මල් වගේ දිලෙනවා හෙට දවස අපේ කියලා හිතෙනවා අලුත් පාරක අපි හැල්මේ දුවනවා තරුණ හීන හරියට තරු වගේ රෑ අහසේ බිඳුලන මල් කැට වගේ පාතක නම් තව ගොඩ ඇතේ අලුත් ලොවක් අපේ ගොඩ නැගේ එන්ම අරගෙන ලෝකය දිනනවා හොඳ හිතින් අපි හීන මවනවා කුරුල්ලෝ වගේ නිදහසේ තටු සලා අහස පුරාම අපේ නම් ලියනවා තරුණ හීන හරියට තරු වගේ රෑ අහසේ බිඳුලන මල් කැට වගේ පාතක නම් තව ගොඩ ඇතේ අලුත් ලොවක් අපේ ගොඩ නැගේ වැස්සට අවුවට අපි සැලෙන්නේ කුණාටු ආවත් අපි වැටෙන්නේ නෑ සමගිය සාමය කණ්ඩ වෙන්නේ එකමුතුයි අපි දැයක් තනනවා තරුණ හීන හරියට තරු වගේ රෑ අහසේ